වෙනදට වැඩිය ලස්සනක් සමපැහැපත්ීමේ ගතියත් එක ගන්න පුළුවන් වෙනවා. වෙනදට වඩා ආදරණීය බවක්, ඒ කියන්නේ රොමැන්ටික් ගතිය මෙන්න මේ හෝමෝන වෙනස්කම නිසා දැනෙන්න පුළුවන්. කවුද හිතුවේ නේද උෂ්ණත්වය මැනලා මේ සරු දවස් හොයාගන්න පුළුවන් වෙයි කියලා. ආයිබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා හිරුස් හෙල්ත් ටිප් channel එකට අදත්. දරුවෙක් අපේක්ෂා කරන කාන්තාවන තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ සරු දවස ගැන හොයාගන්න එක. ඉතින් සරු දවස හරියටම කොහොමද හොයාගන්නේ කියන එක ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා. එහෙනම් ලේසි ක්‍රම 3ක් තියෙනවා ඔයගොල්ලන්ට වියදම් කරන්න නැතුව ඔවුලේෂන් ස්ට්‍රිප් එක නැතුව කොහොමද දැනගන්නේ කියලා හොයාගන්න. සරු දවස ඇයි වැදගත් වෙන්නේ දැනගන්න. සරු දවස වැදගත් වෙන්නේ මේ කාලේ තමයි ඩිම්බ මෙරීමක් සිදු කරන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් මුදා හරින්නේ දරු ගැබක් සූදානම් කරගන්න සඳහා. එහෙනම් ඉක්මනින්ම අපි බලමු මොනවද මේ ලේසිම ක්‍රම 3 කියලා සරු දවස හරියටම දැනගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔසප් වෙන විදිහ සටහන් කිරීම මගින් ඒ දිනය හරියටම දැනගන්න පුළුවන්. ඔයගොල්ලන් ළඟ රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ වෙන මේ මාසේ හරියටම හැදුන දවස කවද්ද කියලා දවස් 28 28ටද 30 30ටද කියලා හරියට රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ. එතකොට අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් දවස් 28කට වරක් හැදෙන කාන්තාවක් නම් 14 වෙනි දවස තමයි සරු දවස. එතකොට ඔයගොල්ලන් ටිකක් කන්ෆියුස් නම් එක දවසක් 28කට සැරයක් 30කට සැරයක් වගේ හැදෙනවා නම් ඒ කියන්නේ දින 28ත් 32ක් අතර කාලය තුල ඔසප් වීම සිදු වෙන කෙනෙක් නම් ඔයගොල්ලන්ට දවස් 10ත් දවස් 16ත් අතර සරු කාලය තියෙනවා කියලා හිතන්න ඕනේ. එතකොට ඒක පුළුල් පරාසයක් දවස් 6ක් විතර කාලයක්. ඔයගොල්ලෝ හිතනවා මෙන්න මේ කාලය තමයි සරු කාලය කියලා. එතකොට ඔයගොල්ලන් මොකද්ද කරන්න තියෙන්නේ? මේ කාලය ඇතුළත තුල ලිංගික එකතු වීමක් සිදු කරන්න ඕනේ. ඔයගොල්ලෝ ගෙස් කළා මේ කාලය තුල තමයි හරි කියලා හරියටම හොයාගන්න අපහසු නම්. ඊළඟ එක තමයි මම මේ ගැන දීර්ඝතම වීඩියෝ එකක් කරලා තියෙනවා කලින්. BBT එහෙම නැත්නම් උෂ්ණත්වය මැනීම තුලින්. හැමදාම උදෑසන ආදුනාට පස්සේ උෂ්ණත්වය මනින්න. උෂ්ණත්වය මැනලා ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. එතකොට මේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් දශම ගණක් වෙනස් වුණාට එකම රේන්ජ් එක තමයි යන්නේ. හදිසියෙන් මේ උෂ්ණත්වය වැඩිවීමක් පෙන්눔 කරනවා නම් ශරීරයේ ඒ සරු දවසට තමයි. එතකොට ඒ දවස සරු දවස කියලා ගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි සුදයාම මගින්. සුදයාම සිදු වෙනවා නම් නිතරම තෙතමන ගතියක් දැනෙනවා නම් මෙන්න මේ සරු කාලය තුල තමයි මේ සුදයාම සිද්ධ වෙන්නේ. මොකද ඩිම්බයක් රිලීස් කරනකොට නිකන් ඒ කාලයක නිකන් සුදු පාට සුදු පැහැට එක් වයිට් එකක් තියෙන වයිට් මේ බිත්තරයක් ඇදුවාම සුදු හරිය තියෙන අන්න ඒ වගේ පැහැකින් තමයි පිට වෙන්නේ ඒ කාලය ඇතුළත තුල. ඒ විදිහට ඔයගොල්ලන්ට හොයාගන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ සරු කාලය. තව දෙයක් කියනවා සාමාන්‍යයෙන් එළියට පේන දෙයක්. මූණ පැහැපත්ව පේනවා නම් ලස්සනට පේනවා නම් කියන්නේ ග්ලෝ වෙලා කියලා කියන්නේ අන්නේ කාලය ඇතුළත මේ හෝමෝන වෙනස් වීම නිසා මූණේ ග්ලෝ ගතියක් දැනෙනවා. ඒක ලං වෙනකොට. එතකොට ඒකිනුත් අපිට පොඩි ඉඟියක් දැනෙනවා. එතකොට මේ ඉස්ට්‍රජන් හෝමෝනය නිසා ඔයගලන්ට වෙනදට වැඩි හැඟීම් බර ගතියක්, රොමැන්ටික් ගතියක්, ආදරණීය ගතියක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒ සුළු වෙනස්කම් තමයි ශරීරයේ මගින් පෙන්වන මෙන්න මේ සරු කාලය කියලා. එහෙනම් ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙන්නම්. මොනවා හරි හොයාගන්න පිළිබඳ ගැටලු තියෙනවා නම් එහෙම ඒ වගේම මට කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට ඉස්සරහට මොන වගේ වීඩියෝද අවශ්‍ය වෙන්නේ කියලා මොන වගේ දේවල්ද දැනගන්න ඕනේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගලන්ට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම හිරුස් හෙල්ත් ටිප් එක දිගටම ඉඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.